තාත්ති ගාන්ට මෙහෙන් සෙට් කරන්න. දැන් එක දැම්මද? එක දැම්මද? YouTube channel එකේ? මම දැම්මේ නෑනේ. හරි. ඔව් අපිට පේන්නේ නැති උනාට පේනවා. zoom කරන්නද? මේ ෆුල් ඔව් කියන්නේ. පෑනේ ගාම පස්සේ නේද? ඔවුනේ නැත්තම් උන් කියනවා. මොනවද වටනද? ඔක්කොම ටික පෙන්නලා එමු. ෆොටෝ ටික ගන්න. අනේ යාන් කරාලේ ඉතින් වැඩි වෙන්න පිය. උඹ බෑග් එකක් දෙවන්නකෝ. Hello guys. Hi guys. බුදුමින බෑග් එකක් කරා. දැන් පේනවද මේක? අම්මරකට ආලා පේනවා. එලිකොට්ටේ පේනවද? ආගේ ස්ටොප් වොච් එකක් තියෙනවා මොකක් හරි ස්ටොප් වොච් එක. ෆෝන් එකේ නේද? ඔව් ගෙනා. ස්ටොප් වොච් එක ගන්න. මෙතන තියෙන්නේ. හොඳට පේනවා නේද? මේ ගන්න තියාගන්න. හරි ඈ. පේනවද දැන්? පේනවද? මේ ලාන ගත වෙන කාලේ. හරිනේ. මෙතනින්ද පේන්නේ. පේනවනේ. හරි. මේ ඕන පැෂර් එකක් දාන්න මේක වගේ. පැෂර් උන් ගන්න. හරි. දාලා තියන්නේ? ඔව්. හරි. පැෂර් දෙන්න මේ මොකද අපි කරන්නේ? මොකක් ගැනද මම පරීක්ෂණය කරන්නේ? මේ පීඩනේ එන සබන් කැඩේ තියෙනවා. මේ කම්බියක් තියෙනවා. මේ වැලි කොට තියෙනවා. හරිද? ඒතර මේ කම්බිය එකම ගාන තියා ගන්නවා පළවෙනි පරීක්ෂණය. වැලි කොට ගාන ටික ටික වැඩි කරනවා. ඒ කියන්නේ බර වැඩි කරනවා. පීඩනයට බලපාන සාධක දෙකයි මොනවා සාධක දෙක? බලයයි පුෂ්ඨ වර්ගඵලය. දැන් මෙතන වර්ගඵලය කියන්නේ කම්බියේ වර්ගඵලය. කම්බියේ වර්ගඵලය වෙනස් කරනවද? නැහැ. මේ බලය වෙනස් කරනවා. දැන් එක වැලි කොටයක් දාලා තියෙනවා. එතකොට එක වැලි කොටයක් දාපුවම මේක මේ කැපෙනවද? නෑ කැපෙන්නේ නැහැ. කැපෙනවනම් පල්ලෙහාටම යන්න බෑ. අර මම අතින් මේක මෙයා කරපු හින්දා චූට්ටක් කැපිලාද? මේක හෙල්ලුණානේ. කොහොමද හෙල්ලුනේ? අපි අතින් අම්මා ගැටනේ. හරි. දැන් අපි වැලි කොටේ